නිවස් ප්‍රසන්ටර්ස්ලා ස්ක්‍රිප්ට් එකක් නැතුව ස්මූත්ලි කතා කරන්නේ කොහොමද? ඒකේ රහස තමයි ටෙලිප්‍රොම්ප්ට් එක. සරලවම කිව්වොත් ටෙලිප්‍රොම්ප්ට් එකක් කියලා කියන්නේ කැමරා ලෙන්ස් එක ඉස්සරහින් ස්ක්‍රෝලින් ටෙක්ස්ට් ඩිස්ප්ලේ කරන ඩිවයිස් එකකට. මේක නිසා ප්‍රසන්ටර්ස්ලාට තමන්ගේ ස්ක්‍රිප්ට් එක කියවන ගමන්ම ඔඩියන්ස් එකත් එක්ක ඩිරෙක්ට් අයි කන්ටැක්ට් එක තියාගන්න පුළුවන්. බලන් ඉන්න අයට පේන්නේ කිසිම ස්ක්‍රිප්ට් එකක් නැතුව එයාලා කතා කරනවා කියලා. ඉස්සර ප්‍රසන්ටර්ස්ලාට සිද්ධ වුණේ මුළු ස්ක්‍රිප්ට් එකම කටපාඩම් කරන්න නැත්නම් ඕෆ් කැමරා කියු කාඩ්ස් පාවිච්චි කරන්න. හැබැයි ටෙලිප්‍රොම්ප්ට් ඉන්වෙන්ෂන් එකත් එක්ක වොයිස් ඩෙලිවරි එක ෆාස්ට්, ස්මූත් and ප්‍රොෆෙෂනල් වුණා. දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ටෙලිප්‍රොම්ප්ට් එකක කැමරාව ඉස්සරහින් අංශක 45ක ග්ලාස් පැනල් එකක් සෙට් කරලා තියෙනවා. ඒකට යටින් තියෙන ස්ක්‍රීන් එකෙන් ටෙක්ස්ට් එක අර ග්ලාස් එකට රිෆ්ලෙක්ට් කරනවා. මේක පේන්නේ ප්‍රසන්ටර්ට විතරයි. කැමරා එකට ටෙක්ස්ට් එක අහුවෙන්නේ නැහැ. ස්ක්‍රිප්ට් එක ස්ක්‍රෝල් වෙද්දි ප්‍රසන්ටර් කෙලින්ම ලෙන්ස් එක දිහා බලාගෙන ඒක කියවනවා. ඒකයි පර්ෆෙක්ට් අයි කන්ටැක්ට් එකක් හැදෙන්නේ. මේක නිකම්ම රීඩින් විතරක් නෙමෙයි. හොඳ ප්‍රසන්ටර් කෙනෙක් වුණාම තමන්ගේ ටෝන් එක, පේස් එක, බ්‍රීතිං සහ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ටෙලිප්‍රොම්ප්ට් එක මතම ඩිපෙන්ඩ් කරන තමන්ගේ වොයිස් එක රොබොටික් වෙනවා. ඉතින් රියල් ස්කිල් එක තියෙන්නේ ස්ක්‍රිප්ට් එකේ තියෙන වචන ටික තමන්ගේ වචන වගේ නැචරල් විදිහට වොයිස් කරන එක ඇතුලේ.